ඔන්න අද මං ආව යාළුව බලන්න. ඉතින් හැමෝම හොඳින් ඉන්නව නේද? මේ සතිය දවස් 5න් එක දවසක්. ඉතින් සතිය දවස් 5ෙම මට 5ට නැගිටින්න වෙනවනේ වැඩට යන්න. ඒ එක දවසක් තමයි අද අරගෙන ආවේ මම. ඉතින් නැගිටලා මේ විදිහට චුට්ටක් මෙතනට වෙලා ඉන්නවා. කන්නාඩියේ මූණ ටිකක් වෙලා බලාගෙන ඉඳලා තමයි අනිත් වැඩ ටික පටන් ගන්නෙ. මට දැන් උදේ 5ට නැගිටින එක මුලදී තරම්ම අමාරු දෙයක් නෙවෙයි. චුට්ටක් ඒක දැන් හුරු වෙලා වගේ. මූණ සෝදගත්තට පස්සේ අර තියෙන පොඩි කම්මැලි ගතියත් අයින් වෙලා ගිහිල්ලා ආයේ මම යථා තත්ත්වයට එනවා. ලංකාවෙද්දි නම් මම පාන්දරින් නැගිටපු කෙනෙක් නෙවෙයි. ඉතින් මෙහෙ ආවට පස්සේ තමයි මේ ජොබ් එකත් එක්ක මට මේ වෙලාවට නැගිටින්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඒකත් ගාණක් නැතුව ගිහින් තියන්නේ. පුරුද්දකට ගිහිල්ලා නිවාඩු දවසටත් මට ඒ වෙලාවට හැරෙනවා. ඒක නම් කියන්නත් දුකයි. මේක තමයි මගේ උදේ කෑම එක. ඉතින් මේකේ තියන්නේ ලුණු කොළයි, ඕට්ස්, බිත්තර, ගම්මිරිස්, ලුණු. ඉතින් කලින් දවසේ රෑට මම හදලා තියෙනවා කෑම. උදේට නැගිටලා නම් මම මුකුත් කෑම ಜಾති හදන්නේ නෑ. තද සීත කාලෙදී මට හිතෙනවා අනේ මේ ෂිෆ්ට් එක නැතුව වෙන ෂිෆ්ට් එකක් ඉල්ල ගන්නවා කියලා. ඇත්තටම මට එහෙම හිතෙනවා, බොරු කියන්නවත් නෑනේ. ඊට පස්සේ ඕෆ් වෙලා ගෙදර ඉති මට හිතෙනවා අනේ උනාට උදේ ගිහිල්ලා වැඩ කරලා ගෙදර ඉක්මනට ආවට පස්සේ වෙලාව ඉතුරුයි ගොඩක්, තව මොනා හරි වැඩක් කරගන්න පුළුවන්, ගෙදර නිදහසේ ඉන්න පුළුවන්. උදේ වැඩ කරලා ආවට පස්සේ ඒක නිදහස් කියලා හිතෙනවා. ඉතින් ඒ වෙලාවට එහෙම හිතලා හිත හදා ගන්නවා. උදේට අරම හිතනවා. හැබැයි රස්නේ කාලෙදී නම් ගාණක් නෑ. ඉතින් උදේට නැගිටින එක එච්චර එහෙම අමාරු නෑ. මම මේ වීඩියෝස් ටික අරගෙන ටික දවසක් වෙනවා. ඉතින් මේ සකුර මල් තිබුණ කාලේ වැඩ කරන තැනට ආවා මම. වැඩ පටන් ගන්න විනාඩි 5කට විතර වගේ කලින් තමයි මං එන්නේ. දැන් ඉතින් වැඩ පටන් ගන්න ඕනි. වැඩ කරලා ඉවර වෙලා අපි ආයි හම්බෙමු. දැන් මම ඕෆ් වෙලා යුනිෆෝම් එකත් මාරු කරගත්තා. ඉතින් මිර එක ඉස්සරහට චුට්ටක් වෙලා ඉඳලා තමයි ගෙදර යන ලෑස්ති වෙන්නේ. මම අද ගෙදර යන ගමන් ලස්සනම ලස්සන තැනක පොඩි වෙලාවක් නතර වෙලා ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. එතන මාරම ලස්සන නිදහස් තැනක්. හැබැයි එතන ලස්සන තියන්නේ සකුර මල් පිපුණ කාලෙට විතරයි. ඉතින් එතන නිදහසේ ඉන්නකොට කැෆේ රතේ එකක් කියන්නේ නැතුවම බැරි එකක්. මේකට නම් මං ඇබ්බැහි වෙලා ඉන්නේ, පිස්සුවෙන් වගේ ආසයි. ඉතින් ඒකත් හදාගෙන යන්න ඕනි දැන්. මං වැඩ කරන තැන ඉඳලා ටිකක් මෙහාට ආවා. මේ මෙතන පොරම ලස්සනයි. හැබැයි අර වාහන යන සද්දපත් නම් ඇහෙනවා. පාර අයිනේනේ. ඒ නිසා මං සුද්දක් මෙතෙන්ට වෙලා ඉඳලා ගත්ත කැෆේ රත් එකක් බීලා සෑන්ඩ්විච් එකක් ගත්තා. ඒකත් කාලා චුට්ටක් වෙලා මෙයාලා දිහා බලන් ඉඳලා යනවා. හරිම ලස්සනයි යන්නේ. මේක අර සකුරා මලට වඩා ටිකක් වෙනස්. මේක නිකන් පොකුරු වගේ. මේ
එදා මම මෙතන මේ වීඩියෝස් අරගත්ති ආච්චි කෙනෙක් කිව්වා මේවට කියන්නේ මේ මොමොහනා කියලා. මේ මල් වල නම. හරිම ලස්සනයි. බඳිස්නේ හවන්ති නුඹ වැඩිපුර ආලවන්ත වුණ උණුහුම් තාලගෙන හිත හිමින් සැලුණා දෙමින් ගලුණා විරසක හීන මන්සලක නැවතුනේ මා නොවේ ඔබ නොහොරුණු පුරුදුව ඈත දුර ගිහින් තිබුණා දෙමින් මිදුණාはい。お願い。私、写し方知らないの。はい。写して。綺麗だね。待って。そね、おたくんのね。写して一枚。写真？うん。写真写してほしい。あんまり綺麗だから。キャメラ？あまりにも綺麗だから。ねえ、ねえ、私、写し方知らない。ありがとう。綺麗。ありがとう。綺麗？綺麗綺麗。ありがとう。ありがとう。これ、これ？うん。これがいいね。うん。持って行ってくるカメラ屋さんにね。ありがとうございました。ありがとうございました。バイバイ。バイバイ。これいらない。いらない。いらない。いらない。いらない。あー、いらない。いらない。コーヒーいっぱいだけ。私帰れない。あー、いらない。取って。いらない。怒るんで飲んでコーヒー一杯分だ。コーヒー一杯あー、ありがとうございました。飲む。あ、大丈夫です。いらない。いいの500円ぐらい。あれコーヒー一杯だがね。コーヒー200円です。うちだよ。350円から450円するよ。ありがとうございました。気をつけてね。またね。අනේ ආච්චි මං එපා ගියද්දිම 500 මගේ කලිසමේ සාක්කුවට දැම්මා. එපා කීතන ඉන්නත් බෑ යාට යන්න හදිසියෙත් වගේ හිටියේ. ෆොටෝස් ගත්තට 500 දුන්නේ. අයියෝ. පව්වනේ. මම දැන් පෝස්ට් ඔෆිස් එකට යනවා. මේ මෙතන තියෙන එක දැන් ආවා. මේ බිල් එකක් ගෙවන්න. මේක තමයි මම බිල් ගෙවන්න වෙන පෝස්ට් ඔෆිස් එක. ඒ වැඩේත් ඉවර කරගත්තා. දැන් මට තියෙන්නේ ගෙදර යන්න. ඉතින් මං ස්ටේෂන් එකට ආවා දැන්. ට්‍රේන් එකේ යන්න තියෙන්නේ විනාඩි 7-8ක් වගේ පොඩි කාලයක් වුණත් මං ඒක හරි නිදහසේ යනවා වටපිට බල. ඉතින් මේ දවස්වල සකුරක් තියෙනවා කියලා මං කිව්වනේ. ඉතින් ඒ යන අතරමඟ හරි ලස්සනයි. ඒවත් බල හරි ආසාවෙන් තමයි මේ දවස්වල ගෙදර යන්නේ. මට ගෙදර යන්න තියෙන අතර මග සුපර් මාකට් එකක් තියෙනවානේ අපේ ගෙවල් ළඟ. ඉතින් ඒකටත් ටිකක් කොළුව දාලා තමයි මම යන්නේ ගෙදර යද්දි ගොඩක් වෙලාවට. හැබැයි මං මේ ගොඩ දවසකට පස්සේ තමයි ආවේ මෙතනට.
මෙන්න මෙතන මම බලනවා ගොඩක් වෙලාවට අලුතින් දේවල් දාලා තියෙනවද කියලා කුස්සියට ඕනි කරන දේවල් එහෙම. මෙතනින් තමයි මම ගොඩාක් දේවල් අරගන්නේ. හැම සතියකටම එක දවසක් වගේ අලුත් දේවල් මෙතන දානවා යාලා. ඩයිසෝ එක පැත්තෙත් චුට්ටක් රවුමක් දාලා යන්න ආවා මං කිව්වනේ මං ටික දවසකින් ආවේ නෑ කියලා. අලුත් දේවල් ටිකක් දාලා තිබුණා. ඉතින් මං ඒ ටිකත් චුට්ටක් කැරකිලා බැලුවා. තව පොඩ්ඩෙන් මට ඔයාලට අර ආච්චිගේ කතාව කියන්න බැරි වෙනානේ. ඔයාලා දැක්කනේ. එයා මට ෆොටෝස් අරන් දෙන්න කිව්වා සකුර මල්වල. ඉතින් ඒ වෙනුවට තමයි අනේ මට 500ක් පළෙම වගේ මගේ සාක්කුවට දැම්මේ. එහෙම ගන්න එක හරි නෑනේ. අනික මං ආස නෑ එහෙම උදව්වක් කරලා දීලා කාගෙන්වත් සල්ලි ගන්න. මං එපා කිව්වෙත් ඒකයි එච්චර. ඒක ඉතින් සුළු දෙයක්නේ. එයා කිව්වා මට මේ කෝපි එකක් බොන්න කියලා. ඒකෙන් මං ඒ සල්ලි ගත්තේ නැත්තම් එයා එතනින් යන්නෙත් නෑ කියලා කිව්වා. ඒ ආච්චිව ඔය තැනදිම හම්බුන දෙවැනි දවසේ මම කලින් කිව්ව නේද ඔයාලට මේ ආච්චි කෙනෙක් මට කලින් දවසක හම්බ වෙලා මේ මල්වල නම මොමොහනා කිව්වා කියලා. අන්න ඒ ආච්චි තමයි ඉතින් යදත් එයාව මට හම්බුණා. මේ එයා දැක්ක මම වීඩියෝස් ගන්නවා මේ ෆෝන් එක ඈතින් තියලා. එයා එතන ඉඳන් බලාගෙන ඉඳලාද කොහෙද? එයාටත් ෆොටෝස් අරන් දෙන්න කිව්වේ ඒක වෙන්නේ නැති. පව්වනේ. හැබැයි ආයිත් එයා මට හම්බුන්නේ නෑ එතනදී. ආවා. 10ට වැඩි ඉවරුනේ දැන් වෙලාව කීයද? දැන් වෙලාව 11:00. පැය එකමාරම ගිහිල්ලා ගෙදර එන්න මට. ඇයි ඉතින් අනේ සකුර පිපිලානේ දෙපැත්තේ. හැම ගහක් යටපු නතරලා ඉඳලා තමයි මං එන්නේ. හැමදාම නෑ ඉතින් ටික කාලයයි. දැන් තමයි මල් හැලෙනවා. මං ගෙදරට. ආච්චිව මතක් වෙන්න මේක ගත්තා. හැබැයි 500ක් දුන්නා මේක 330. පව්වනේ මට තාම හිතට අවුල්ලානේ. යා ඉතින් එපා කියති මගේ කලිසමේ සාක්කුවට දැම්ම ඒක. මොකද ඉතින් කරන්නේ? මහන්සි. දොර ගාවට ඇවිල්ලත් මේ ෆෝන් එක දිහා බල ඉන්නවා. මං දැන් ගිය ඇතුළට ගිහිල්ලා ටිකක් වෙලා ඉන්න ඕනේ. බඩගින්නක් නෑ. ටිකක් වෙලා ඉඳලා නා ගන්න ඕනේ. අද මගේ නාන දවස. මේ පහුවෙනිද හවස අද හස්බන්ඩ් 5ට ඔෆ් වෙලා ගෙදර එනවා කියලා කිව්වා. ඉතින් ඊට පැය දෙකකට විතර කලින් තමයි මමත් ගෙදර ආවේ වැඩ ඉවර වෙලා. ඉතින් එයා 5ටත් එනවා කිව්ව නිසා මං ඉක්මනටම ලේසියෙන් හදාගන්න පුළුවන් පොඩි කෑමකුත් හදාගෙන ඕනි දේවල් ටිකත් ලෑස්ති කරගෙන බෑග් එකකට දාගෙන එයා එනකම් බලාගෙන හිටියා. මෙන්න මෙයාලා යන්න කලින් ආයෙත් සැරයක් එයාලා ගාව චුට්ටක් වෙලා ඉඳලා එන්න යන්න. මේ ලස්සන සකුර මල් අවුරුද්දකට එකපාරයි අපිව බලන්න එන්නේ. ඉතින් ඒකත් පොඩි දවසක් වගේ ඉඳලා ඉක්මනටම හැලිලා නැති වෙලා යනවා. ඉතින් ඒ ටික කාලේ මෙයාලව උපරිමයෙන්ම විඳින්න තමයි මගේ නම් ආසාව. ඉතින් ආයෙමත් එන්නේ ලබන අවුරුද්දේනේ. ඒ නිසා එයාලා යන්න කලින් ආයෙත් පොඩි හවස් අරුවක් මෙයාලත් එක්ක ඉන්න හරි ආසාවෙන් මම මේ විදිහට මග බලාගෙන හිටියා. මම කිරිතේ චුට්ටකුත් හදාගෙන ආවා.
කතා කර කර ඉන්න ගමන් නිදහසේ අපි දෙන්නට බොන්න. මම අර ඉක්මනටම කෑමක් හදාගත්ත කිව්වනේ. ඒක මෙයාට හරි රහයිලු. හදාගත්ත විදිහ කියන්න කිව්වා. ඉතින් මං එයාට හරි ආඩම්බරෙන් ඒ ටික කිව්වා. දෙවියන්ට නොබැරුවම වනවිත දිකගමන ඒසාදෝ වරදසොරුද කොපුල් අතොරේ රැඳුනේ පෙම්සිංහ මංවිතු වෙමනු බලඟ ඉඳගෙන වරුව දෙස බලමින් සැනසෙන්නට මදකට ඉඩ දුන්නා නම් මට එළිය කරන්නට තිබුණා ඔයයිත ඇත්ත සුමගරේ බොමයන් කරගවීගියම් උඹ කොහේ හෝපුදින්නම් සතුටින්නම්. මේ වගේ ලස්සන හැන්දෑවකට පුළුවන් අපේ ජීවිතවලට ගොඩාක් ලොකු සහනයක් අරගෙන එන්න. ඒ වගේම නිදහසක් අරගෙන එන්න. ලාවට කළුවර වැටිලා තියෙන නිසා අපි දෙන්න දැන් මෙතනින් යන්න හදන්නේ. ලස්සන හවසක සකුරයායක් මැද චුට්ටකට තනි වෙච්ච මං. අරය ටිකක් ඈතින් ඉන්නේ. යන්න හදිසි. පිස්සු නැත්තම් ෂෝක්ලු මට. අපි දෙන්න එතන ඉඳලා කෙලින්ම ගෙදර ගියේ නෑ. shopping mall එක පැත්තට පොඩ්ඩක් ආවා රවුමක් දාලා යන්න. මම මේ shopping mall එකට ආවොත් නම් මේ shop එකට අනිවාර්යෙන්ම එනවා. අනේ මෙතන තියෙන cute දේවල් වලට මම මාර මාසයි. අර ඒව ලොකු ගානකුත් නෑ. ඒ වුණාට හරීම cute. දැක්කම ආස හිතෙන ඒවා තමයි මෙතන තියෙන්නේ. මම මෙතනින් පර්ස් එකක් අරගත්තා. තව පර්ෆියුම් බැලුවා මට හරියන එකක් හම්බුන්නේ නෑ. මම පර්ෆියුම් එකක් ඔන්ලයින් ඕඩර් කරලා අරගත්තා. ඒක මාරම විදිහට සුවඳයි. ඒකේ සුවඳ ගොඩාක් වෙලා රැඳිලා තියෙනවා. මම ඒක වීඩියෝ එකකින් ඔයාලට පෙන්නන්නම් වෙලාවක. ඒකේ නම මට ප්‍රොනවුන්ස් කරගන්න බෑ. එහෙනම් අදට මං ගිහින් එන්නම්ද? වෙනද වගේම අදත් කියනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ආදරේ. ආයෙමත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.